ආයුබෝවන් සුබ දවසක්. අද මම ඔයාලට පෙන්නන්නේ ගෙදරදීම ඉතාමත්ම පහසුවෙන් කොහොමද මේ වගේ රොටි ටිකක් හදාගන්නේ කියලා සහ කැමති නම් ඒකට බිත්තර එකතු කරලා බිත්තර රොටි ටිකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඉතාමත්ම අඩු වියදමින් හදාගන්න පුළුවන් රසවත් කෑමක්. ඕනම වෙලාවකට ගැලපෙනවා. අපි කියමුකෝ මේක රෑ කෑමකට එහෙම වුණත් සුදුසුයි. පොඩි අය වුණත් ඉතාමත්ම ආසාවෙන් කන ඒ වගේම ගොඩක් රසවත් වගේම ගුණවත්ව අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් පිටි දිය කරලා අපි හදාගන්නේ පිටි අනාන ගොඩක් වෙලා අපි පෙන්න තියන්න ඕනෙත් නැහැ. අනන්න මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඊටාම පහසුවෙන් මෙන්න මේ විදිහට රසට අපිට හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. මුලින්ම පිටි ටික මේ විදිහට අරගන්නවා. ඒ වගේ මේකට පිටි කිරි මේ විදිහට මේස හැන්දක් එකතු කරනවා. සීනි තේ හැන්දක්, ලුණු තේ හැන්දක් එකතු කරනවා. ඉතින් ප්‍රමාණවල ඕන නම් වැඩි කරලා හදාගන්න ගෙදර කට්ටිය ඉන්නවා නම් ඊට පස්සේ අපි වතුර කෝප් එකමාරක් අරගෙන වතුර ටික ටිකෙන් ටික එකතු කරමින් මේක හොඳට දිය කරගන්නවා කැටි නැති වෙනකම්. මේ විදිහට හොඳින් දිය කරගෙන අපිට පුළුවන් ඒකට තෙල් තේ හැන්දක් එකතු කරන්න. ඉතින් ඒකට එළවලු තෙල් හරි පොල් තෙල් හරි ගන්න පුළුවන්. අරගෙන මෙන්න මේ විදිහට අපි හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන අපි අපේ රොටි ටික මුලින්ම හදා ගන්නවා. ඉතින් මේ විදිහට භාජනයක් ලිපේ තියලා අපි ඒකට මෙන්න මේ විදිහට අපේ පිටි මිශ්‍රණින් හැන්ද ගාන එකතු කරලා අපේ රොටි ටික ගින්දර අඩුවෙන් තියාගෙන හදා ගන්නවා. ඉතින් මේක දෙපැත්ත මාරු කරන්න. එතකොට දෙපැත්තම ලස්සනට අපිට ලස්සන පාටකට එනකම් මේක පුච්ච ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කරමින් අපි අපේ රොටි ටික හදා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ තුනී රොටියක් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට හදනකොට. අපි තවත් එකක් හදන හැටි බලමු. මෙන්න මේ විදිහට අපි අර තෝසේ හදනවා වගේ තමයි මේක මෙන්න මේ විදිහට අතුරව ගන්නවා. ඊට පස්සේ ඉතින් මේක දෙපැත්ත මාරු කරමින් අපි රොටි ටික හදා ගන්නවා. ඉතින් මේකේ තෙල් ටිකක් ගා ගන්න ඕනේ භාජනයේ. එතකොට මේක ඇලෙන්නේ නැති වෙන්න ගැලව ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි ඔක්කොම ටික මුලින්ම හදා ගමු. ඊට පස්සේ අපි මේ විදිහට බිත්තර එකතු කර ගන්නවා 3ක් විතර. ඒකටම අපි ලියාගත්තු අමු මිරිස් කරලක් දෙකක් එකතු කරනවා. එකතු කරලා ඒකටම අපි කරපිංච ටිකකුත් පුංචියට කපාගෙන එකතු කරනවා. ඉතින් මේ වෙලාවේ කැමති නම් එළවලු උනත් කැරට් වගේ ලීක්ස් වගේ ගෝවා ඒ වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. දැන් අපි මේකට ලුණු ගෙඩියකුත් මේ විදිහට ලියාගෙන එකතු කරනවා. ගම්බිරිස් සහ ලුණු ස්වල්පයකුත් එකතු කරමු. ඉතින් මේ විදිහට මේ ටික හොඳට කලවම් කරගමු. ඉතින් කලින් කිව්වා වගේ එළවලු හැම එකතු කරලා හැදුවොත් තවත් පෝෂණ ගුණයෙන් වැඩි. ඉතින් මේ විදිහට අපි කලවම් කරගෙන අපි අපේ අර කලින් හදාගත්තු රොටිය මේ විදිහට අරගෙන ඒකේ මැදට මේ බිත්තර මිශ්‍රණය ටිකක් මේ විදිහට දාගන්නවා. ඉතින් දාගෙන මේක මේ දෙකටම අපි නමා ගන්න තමයි තියෙන්නේ. නමාගෙන මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක පුච්ච ගන්න. ඉතින් ගොඩක් වෙලා තියෙන්න ඕනේ අපේ රොටියත් අපි හොඳට පුච්චගෙන තියෙන නිසා. දැන් මෙන්න මේ විදිහට අපි අපේ බිත්තර රොටි ටික හදා ගන්න පුළුවන්. ඉතින් රොටි විතරක් හදාගෙන හොදිත් එක කන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ රසවත් ලස්සනට රොටි ටිකක් අපිට බිත්තර රොටි ටිකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. මේ විදිහට හදලා බලන්න. මාත් එක්කත් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි සහයෝගයක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.